හරි අද අපි යන්නේ මෙන්න මේ තාඩු වලින් හදන බස් ආකෘතියේ ඉදිරිපස රෝදේ රිම් කප් එක හදා ගන්න විදිය බලන්න. ඉස්සෙල්ලා රිම් කප් එක හදා ගන්න ඕනේ නා කේසින් තාඩු පෑනක් විසිල් බෝඩ් එක අඩි රූල. හරි ඉස්සෙල්ලාම මෙන්න වගේ රෝදේ මිනිම අරගන්න. මම මෙන්න මේක ගානට හදාගත්තා. ඔයාලගෙත් ඒක මිනිම හදාගන්න. ඊට පස්සේ මේ වටේට ගානට ඇද ගන්න. එන්නුව තියලා يعني මේක බෝතල් මූඩියක් අරගෙන ඒක අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන තමයි මේ වැඩේ කරන්නේ. මේක ලැබගෙන ඔයාගේ තියනවා නේද හරි මැද මේ හරි මැදි මේක දාගන්න. ඔයාගේ බස් එකේ රෝදේ හරි මැද රෝදේ නේද රිම් කපේ හරි මැද ගත්තේ නැත්තම් මේක අවුල් වෙලා යනවා. හොඳේ ඊළඟට මෙන්න එහෙම කරලා ඉරක් ගන්නවා. ඔන්නෝක ඉරක් ගන්නගෙන ඒ ඉරක් තවත් එකක් මේකල ඇඳ ගන්න. හොඳේ දැන් මෙතන ඉරි දෙකයිනේ. ඒක මදි. රිම් කප් එකට මේක ගොඩක් මදි. ඒක නිසා ඉතින් අඳිනවා තව එන්න එහෙම කරලා ඉරක් මේකට තව එකක් අදිනවා. හරි දැන් මේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. පොඩ්ඩක් මේ ගන්න ඕනේ වැඩි. මොකද පොඩ්ඩක් සෙන්ටිමීටරයක් වගේ පොඩ්ඩක් වැඩියෙන් ගන්න. අර ඉරි වලට වැඩියෙන් ගන්න. මොකද හැන්ඩේ වල වැඩියෙන් ගන්නවද? හරි. දැන් අපි මේක අලව ගන්නවා. හොඳේ. මේක අලවගෙන හම්බ. මේක අලව ගන්න ඉවර වෙලා අපි හම්බ. හරි අපි ඒක අලවගෙන ඉවරයි. දැන් අපිට දෙන්නේ ගානට කපා ගන්න. හරි දැන් මේක කරලා යරිලා තියෙන්නේ බලවරගෙන මේක කපා ගන්න. ඊළඟට මේක කරලා දෙවැත්තෙන් අරගෙන තව කපා ගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මේක බැලුවටම මේක පොඩ්ඩක් පොඩි වගේ. ඒක හරියට මේකේ ගානට හදා ගන්න ඕනේ. මේක පොඩි වුණත් පොඩි වාසියක් තියෙනවා. නම් පස්සේ කියන්න. හරි. ඒක පොඩියට කපා ගන්න ඕනේ. හරිද? මේක අනිවාර්යයෙන් පොඩියට බලලා හදන්න. කල්ල හදා ගන්න. හරි
දැන් තියලා බලන්න මේකට. පේනවනේ. ලොකු වැඩි මේක. මට ගත්තත් ඒක වැඩි වෙනවා. දැන් මෙහෙම තියෙනවා. ඊළඟට මේ ඉස්සරේ මේ අඩුපාඩු හදාගන්න. අඩුපාඩු ඔක්කොම හිමීට හදාගන්න. ජොස් එහෙම අරගෙන මීට ටික ගන්නට හදාගන්න. කර්නවල හදාගන්න. මේක පොඩ්ඩක් එහෙම කළා. පොඩ්ඩක් රිම් එකේ බොක්ක ඒ විදිහටම හදාගන්න. මෙන්න මෙහෙම. හරි. දැන් හදාගන්න රිම් එක. අපි බලමු රිම් එක අලව ගන්න විදිහ බස් එකට. හරි. දැන් අපිට තියෙන මේ රිම් කප් එක ගානට හදාගත්තම අලව ගන්න. අලව ගන්නත් කලින් තව චූටි වැඩක් තියෙනවා ඒක කරන්න. පොඩි වැඩක් තියෙනවා. ඒ වැඩේ තමයි මෙන්න මේක ගලයක් අරගෙන චූටි ලවුමක් කපා ගන්න. ගානට චූටි කිව්වට ඉතින් ගොඩාක් චූටි කපා ගන්නත් එපා නේද? හරි. මම කපා ගත්තට පස්සේ පොඩ්ඩක් ඉන්න හේවල එහෙම හදාගන්න. හරිද? එහෙම හදාගත්තට පස්සේ ඉතින් හදා ගන්නවා එහෙම කරලා ඒකට ලස්සන තියාගන්න පුළුවන් දිගට. උඩ බෝලයක් හැදෙන්න රිම් කප් එකේ. හරි. ඊට පස්සේ ඉතින් මෙහෙම කරලා තියන්න ඕනේ. මේ එහෙම ගානට එකත් අලව ගන්නවා. හරි. ඊළඟ මේක අලව ගත්තට පස්සේ ඊළඟ වීඩියෝ එකේ තියෙන්නේ ඉස්සරහ මේ සන් කැප් එක හදන විදිය. ඊළඟට වඩි වෙලා හදන විදිය. ඊළඟව හදන්න හිතන්නේ මේක රෝඩ් එක අරගෙනවා. ඉස්සරහට පස්සේ යන්න පුළුවන්. මේ බෆර් එක ඉස්සරහ හදලා තියෙන්නේ නිව ගෑවි නොගෑ. හරිද? දැන් අපි මේක මේට අලව ගමු. මේගොල්ල ග්ලූ ගන් එක අරන් ලැන්දට ඔන්න පොඩි හිතක් තියාගෙන මෙන්න එහෙම කරලා හදා ගන්න. එන්න මෙහෙම වෙන්න හදා ගන්න. ඊළඟට අපිට තියෙන්නේ මේක අලව ගන්න. මේක අලව ගන්න තමයි ඊළඟට තියෙන්නේ. හරි. දැන් මම මෙහෙමට අලව ගමු. හරි. අපි ඒක හදාගෙන ඉවරයි. මම මේක වීඩියෝ එකක් මේක ඉස්සරහට යවද්දි මේක ලස්සන වෙන වීඩියෝ එකක් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. අද මම මෙතන සබ් ගන්නවා. මම අදීශ බසස් YouTube channel එකේ. Hey, it's your boys.